නිවැරදිව බුද්ධ පූජාවක් හෝ බෝධි පූජාවක් කරන ආකාරය මෙම වීඩියෝ මගින් දැනගමු. පන්සලකට හෝ අසපුවකට යෑමට පෙර සැරසෙන්න ඕනි මේ විදියටයි. පන්සලකට හෝ අසපුවකට යෑමට පෙර සකසාගත යුතු ද්‍රව්‍ය පහත වේ. පන්සලකට හෝ අසපුවකට ඇතුල් විය යුත්තේ කෙසේද? බෝධි පූජාවකට සූදානම් විය යුත්තේ කෙසේද? ගාථා කියා වන්දනා කළ යුතු පිළිවෙත නිවැරදිව ඉගෙන ගමු. පළමුව සාදුකාරයක් පවත්වා නමස්කාර පාඨය සජ්ජායනා කර සිටීම. සාදු 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 නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. දැන් අපි තිසරණ සරණ යමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. දැන් අපි පංචශීලයේ සමාදන් වෙමු. පාණාතිපාතා වේරමණී සික්ඛාපද සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපද සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපද සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපද සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපද සමාදියාමි. දැන් අපි බුදු ගුණ සිහි කරමු. ඉතිපිස්සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති. දැන් අපි දහම් ගුණ සිහි කරමු. සුවක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ උපනයිකෝ පච්චත්තා වේදිතබ්බෝ විඤ්ඤෝ හීති. දැන් අපි සංඝ ගුණ සිහි කරමු. සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යෝගානි අට්ඨ පුරිස පුත්තියලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දකිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති. දැන් අපි චෛත්‍ය හා බෝධීන් වහන්සේ වන්දනා කර ගනිමු. වන්දාමි චෛත්‍යං සප්පං සප්පඨානේ සුපටිත්තිතං ශාරීරික ධාතු මහා බෝධීන් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාර විජයන්නකාපත්තෝ සබ්බං යුතං සත්තා වන්දේ තං බෝධිපාදපං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාථේන පූජිතා අහම්පි තේ නමස්සාමි බෝධිරාජා නමස්තුතේ. ඉන්ද්‍රනීල වන්නපත්ත සේතකන්ද බහසුරන් සතුනෙත්ත පංකජාහි පූජිතග්ග සාදතන් අග්ගබෝධි නාම වාම දේවරුක්ක සන්නිභං තං විශාල බෝධිපාදපන් නමාමි සබ්බදා. දැන් අපි පූජා ද්‍රව්‍ය පූජා කර ගනිමු. වන්නගන්ධ ගුණෝපේතං නේතං කුසුම සන්තතිං පූජයාමි මුනින්දස්ස සිරීපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං පුප්පමිලා යති යතයි ධම්මේ කායෝ තථා යති විනාශ භාවං ඝනසාරපදිත්තේන දීපේන තමදං සිනාන්ති ලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනාහං වන්දේනේ පූජයාමි තථාගතං අදිවාසේ තුනෝ බන්තේ භෝජනං උපනාමිතාන අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං සුගන්ධං සීතලං කප්පං පසන්න මధుරං සුභං පානීයමේතං භගවා පතිගන්හාතු මුත්තමං අදිවාසේ තුනෝ බන්තේ ගිලාන පච්චයන් ඉමං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේ තුනෝ බන්තේ තාම්බූලං උපනාමිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං අදිවාසේ තුනෝ බන්තේ සබ්බං සද්ධාය පූජිතාන අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං. තෙරුවන් කමා කර ගැනීම. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ භූරිපඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සන්දිට්ඨික අකාලික
කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම්මේ සංඝ සුපටිපන්නානුත්තර. දැන් අපි දෙවියන්ට පින් දෙමු. එත්තාවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාශට්ටා ච බුම්මාටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. දැන් අපි මියගිය ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. තුන් සූත්‍රය හඳුනා ගනිමු. තුන් සූත්‍රය අතර මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය හා කරණීය මෙත්ත සූත්‍රය අපි හඳුන්වනවා. පළමුව අපි මහා මංගල සූත්‍රය සජ්ජායනා කර සිටිමු. ඒවම් මේ සූතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ අතකෝ අඤ්ඤතරා දේවතා අභික්ඛන්තාය රත්තියා අභික්ඛන්ත වන්නා කේවල කප්පං 제තවනනෝභාසෙත්වා යේන භගවා තේන උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි ඒකමන්තං ඨිතාකෝසා දේවතා භගවන්තං ගාතාය අජ්ජබාසි බහුදේවා මනුස්සාච මංගලානි අචින්තයොන් නාකංකමාන සොත්තානම් බ්‍රාහි මංගල මුත්තමං අසේවනාච බාලානම් පණ්ඩිතානාංච සේවනා පූජාච පූජනීයානං නේතම් මංගල මුත්තමං පතිරූපදේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ථ සම්මාපණීඩිච ඒතම් මංගල මුත්තමං බහුසංච සිප්පංච විනයෝච සුසුක්ඛිතෝ සුභාසිතාච යාවාචා ඒතම් මංගල මුත්තමං මාතා පිතූපට්ඨානම් පුත්තදා රස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතම් මංගල මුත්තමං දානාච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ අනවජ්ජානි කම්මානි ඒතම් මංගල මුත්තමං ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අපමාදෝච ධම්මේසු ඒතම් මංගල මුත්තමං ගාරවෝච නිවාතෝච සන්තුට්ඨීච කතඤ්ඤුතා කාලේන ධම්ම ශ්‍රවණං ඒතම් මංගල මුත්තමං කන්තිච සෝවචස්සතා සමනානං ච දස්සනං කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තමං තපෝච බ්‍රහ්මචර්යං ච අරිය සත්‍යාන දස්සනං නිබ්බාන සච්ච කිරියාච ඒතම් මංගල මුත්තමං පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං ඒතාදිසාන කତ୍වාන සබ්බතම අපරාජිතා සබ්බන්ත සොත්තිං ගච්ඡanti තේසම් මංගල මුත්තමන්ති. දැන් අපි රතන සූත්‍රය සජ්ජායනා කරමු. යානීද භූතානි සමාගතානි බුම්මා නිවා යාව නිව අන්තලික්කේ සබ්බේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ච සුනන්තු භාසිතං තස්මයිහි භූතානි සමේත සබ්බ මෙත්තම් කරෝත මානුසියා පජාය දිවාතෝච රත්තෝච හරන්ති ඒ බලෙන් තස්මාහි නේරක්කත අපමත්තා යං කිච්චි චිතං ඉදවාහුරං වා සග්ගේසු වායන් රතනම් පනීතං නනෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්දේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කයං විරාගං අමතං පනීතං යදජ්ජගා සක්්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමන්ති කිංචි ඉදම්පි ධම්මේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යම් බුද්ධ සෙට්ටෝ පරවින්නයි සුචින් සමාධිමානාන්තරිමඤ්ඤමාහු සමාධිනාතේන සමෝන විජ්ජති ඉදම්පි ධම්මේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේ පුද්ගලා අට්ඨ සතං පසත්තා චත්තාරි ඒතානි යුගානි හොಂತಿ තේ දක්ඛිනීය සුගතස්ස සාවකා ඒතේසු දින්නානි මහප්පලානි ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේ සුපයුත්තා මනසා දල්හේන නික්කාමිනෝ ගෝතම සාසනම්හි තේ පත්තිපත්තා අමතං විගහ්‍ය ලද්දා මුදා නිබ්බුතින් බුජ්ජමානා ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුප්පවාහේ
පිය සම්පකම්පියෝ තතුපමන් සප්පුරිසම් වදාමි යෝ ආර්ය සච්චානි අවෙච්ච පසස්සති ඉදම්පි සංඝේ රතනම් පනීතං නේතේන සච්චේන සුවත්ති හෝතු යේ අරිය සච්චානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපි තේ හොන්දි පුසප්පමතා නතේ බප්පං අට්ඨමං ආදියන්ති ඉදම්පි සංඝේ රතනම් පනීතං නේතේන සච්චේන සුවත්ති හෝතු සබාවස්ස දස්සන සම්පදාය තයසු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බත වාපින් යතින්දි කිංචි චතුප්පපාහේච විපමුත්තෝ චචාබිටානා බියහබ්බෝ කාතුන් ඉදම්පි සංඝේ රතනම් පනීතං නේතේන සච්චේන සුවත්ති හෝතු කිංචා පිසෝ කම්ම කරෝති පාපකං කායේන වාචා උදචේතසා වා අහබ්බසෝ තස්ස පටිච්චාදාය අහබ්බතා දිට්ඨි පදස්ස උත්තා ඉදම්පි සංඝේ රතනම් පනීතං නේතේන සච්චේන සුවත්ති හෝතු වනාපගුම්බේ යතා පුසිතාගේ ගිම්හන මාසේ පටපස්මින් ගිම්හේ තතුපමන් ධම්වරං අදේසෙයි නිබ්බානගාමී පරමං හිතාය ඉදම්පි බුද්දේ රතනම් පනීතං නේතේන සච්චේන සුවත්ති හෝතු වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ අනුත්තරෝ ධම්මවරං අදේසෙයි ඉදම්පි බුද්දේ රතනම් පනීතං නේතේන සච්චේන සුවත්ති හෝතු කීනම් පුරාණං නවන්නන්ති සම්භවං චිරන්ත චිත්තා අයිතිකේ බවස්මින් තේ කීන බීජා විරලුජ්ජින්දා නිබ්බන්ති දීරා යතා යම් පදීපෝ ඉදම්පි සංඝේ රතනම් පනීතං නේතේන සච්චේන සුවත්ති හෝතු යානීද භූතානි සමාගතානි බුම්මා නිවායන් නිවන්තලික්කේ තථාගතං දේව මනුස පූජිතං බුද්ධං නමස්සාම සුවත්ති හෝතු යානීද භූතානි සමාගතානි බුම්මා නිවායන් නිවන්තලික්කේ තථාගතං දේව මනුස පූජිතං ධම්මං නමස්සාම සුවත්ති හෝතු යානීද භූතානි සමාගතානි බුම්මා නිවායන් නිවන්තලික්කේ තථාගතං දේව මනුස පූජිතං සංඝං නමස්සාම සුවත්ති හෝතු දැන් අපි කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කරමු. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදාභි සමේච්ඡ සක්කෝ උජෝච සූජෝච සුවචෝ චස්ස මුදුවනතිමානී සන්තුස්සකෝච සුබරෝච අප්පකිච්චෝච සල්ලකෝත්ති සංරින්දියෝච නිපකෝච අබ්බගබ්බෝ කොලේසු අන්නගිත්තෝ නාච බුද්ධං සමාජරේ කිංචියේන විඤ්ඤෝ පරේ උපවදෙය්‍යොං සිකිනෝ වා කේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා යේකේචි පාන භූතත්ති තසා වාතරාවා අනවසේසා දීගාවා ඒ මහන්තාවා මජ්ජිමා රසකානුකටෝලා දිට්ඨාවා ඒව අදිට්ඨා යේච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේ සීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා නපුරෝ පරං නිකුබ්බේත ඥාතිමන්නේක කත්තකිනං කංචි කෑරෝසනා පටික සංඥා ඥාඤ්ඤ මන්නස්ස දුක්ඛ මිජ්ජෙය්‍ය මාතා යතානියං පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ එවං සබ්බූතේසු මාන සම්භාවේ අපරිමාණං මෙත්තංච සබ්බ ලෝකස්මි මාන සම්භාවේ අපරිමාණං උද්දං අදෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං ටින්තං චරන් නිසින්නෝ වා සයානෝ වා යාවතස්ස විගත මිද්දෝ ඒතං සදින් අදිට්ඨේය බ්‍රක්තමේතං විහාරං ඉදමාහෝ දිට්ඨිං චනුකම්බ සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍ය ගේදං නහි ජාතෝ ගබ්බසෙය්‍යං පුණ්ඩේතිති දැන් අපි අටවිසි පිරිත සජ්ජායනා කරමු. තණ්හං කරෝ මහවීරෝ මේදං කරෝ මහායසෝ සරණං කරෝ ලෝකහිතෝ දීපං කරෝ ජුතින්දරෝ කොණ්ණඤ්ඤෝ ජනපාමොක්කෝ මංගලෝ පුරිසාසබෝ සුමනෝ සුමනෝ දීරෝ රේවතෝ රති වඩ්ඩනෝ සෝවිතෝ ගුණ සම්පන්නෝ අනෝපදස්සී ජනුත්තමෝ පදුමෝ ලෝකෝ පජ්ජත්තෝ නාරදෝ වරසාරති පදුමුත්තරෝ සත්තසාරෝ සුමේදෝ අග්ග පුද්ගලෝ සුජාතෝ සබ්බ ලෝකග්ගෝ පියදස්සී නරාසබෝ අතදස්සී කාරණිකෝ ධම්මදස්සී තමෝනුදෝ සිද්ධත්තෝ අසමෝ ලෝකේ තිස්සෝ වරද සංවරෝ පුස්සෝ වරද සම්බුද්ධෝ විපස්සී ච අනුපමෝ සිකී සබ්බහිතෝ සත්තා වෙස්ස භූසුක දායකෝ කකුසන්දෝ සත්තවාහෝ කෝනාගමනෝ රණංජහෝ කස්සපෝ සිරි සම්පන්නෝ ගෝතමෝ සාක්‍ය පුංගවෝ තේසං සච්චේන සීලේන කාන්තිමිත්ත බලේන ච තේපිත්වං අනුරක්ඛන්තු ආරෝග්‍යන සුඛේන වාති දැන් අපි සුළු මොහොතක් භාවනාවේ නිරත වෙමු. දැන් අපි බෝධි පූජා කවි සජ්ජායනා කරමු. වැඩමවනා කළ සිරිමා බෝධිය කඩනව පුද පූජා ලද බෝධිය තුඩ තුඩ ගුණ වැනමින් ජය බෝධිය වැඩ සිදු වේවා නමදින් බෝධිය බැන්දෙමු සුවසු දහසක් වෙහෙරා දම්සෝ රජදූ සංගමිත්තේරා සුන්දර සිරිමා වැඩමෙව් දීරා
දැන් නමදින් ජය බෝධිය පවරා රන්හිණ නැගරන් තෙල්ලෙන් බෝධිය රන් හිරි යල්ගෙන ඉරි ඇඳි බෝධිය රන් කටාරේ තුළ වැඩ සිටි බෝධිය මන් නමදිමි ජයසිරි මහා බෝධිය. නමරියනක් වට සෑදූ කටාරම පස්රියනක් ගැඹුරැති වූ කටාරම අට අඟලක් ගෙන කමිනී කටාරම වඳමි උදක් බෝ සුවර්ණ කටාරම සිරිමා බෝ වේදනයට ලකුණා සිරිමා රන්කඳ ලකුණෙන් කැපුණා සිරිමා සුදු බුදු රශ්මි දිලුණා සිරිමා නමදිමි සාකා දකුණා ගුවනේ සත් දවසක් වැඩ සිටි බෝ රුවිනේ සුවර්ණ වූ බුදු රැස් පෑ බෝ සැණිනේ සුර බඹ නර පිදු ඒ බෝ සොඳිනේ නමදිමි ඒ ජය සිරි මා බෝ පෙරුමන් පූරණ කළ තැන බෝධිය මරුවන් නොදසුන් කළ තැන බෝධිය දුරුවන් කෙලෙසුන් නැසු තැන බෝධිය මම දැන් නමදිමි සිරිමා බෝධිය රන්වන් පාටින් දළුලන බෝධිය නිල්වන් පාටින් කොළලන බෝධිය ගෞතම මුනිදුන් පිටදුන් බෝධිය තුටින් වඳිමු ජය සිරි මහා බෝධිය දඹදිව් තලයේ හටගත් බෝධිය සිරි ලංකාවට වැඩමෙව් බෝධිය ගෝතම මුනිදුන් පිටදුන් බෝධිය තුටින් වඳිමු ජය සිරි මහා බෝධිය දඹදිව් තලයේ හටගත් බෝධිය සංඝමිත් තෙරණින් ගෙන වැඩි බෝධිය ගෞතම මුනිදුන් පිටදුන් බෝධිය අපිත් වඳිමු ජය සිරි මහා බෝධිය දඹදිව් තලයේ හටගත් බෝධිය මහමෙව්නාවේ රෝපිත බෝධිය ගෞතම මුනිදුන් පිටදුන් බෝධිය අපිත් වඳිමු ජය සිරි මහා බෝධිය දෙව්ලොවේ දෙව් පුද ලද බෝධිය නාලොව සතියක් පුද ලද බෝධිය ගෞතම මුනිදුන් පිටදුන් බෝධිය අපිත් වඳිමු ජය සිරි මහා බෝධිය සුර නර බඹ පිදු බෝධිය සම්මා ජර මර දුක් හැම දුරු කර දැම්මා පුරපස ලොස්සක බෝ වැන් දෙම්මා දුර හැර භව දුක් නිවන් ලැබේවා බෝ මළුවේ වට වීද වැන්දත් දා බෝ මුල් බෝපත් පෑගෙම් දා බෝ රජුනේ අගරුව නොකළෙන්දා බෝධිය සිරිමා අවසර වැන්දා දැන් අපි දෙමාපියන් වන්දනා කරමු. දස මාසේ පුරේ කତ୍වා පෝසේසි උත්තීකාරණං ආයුදීගං වස්ස සතං මාතු පාදං නමාමහං උත්තිකාරෝ කලින් හිත්වා චුම්බිත්වා පිය පුත්තකං රාජමංජං සුපතිත්තං පීතපාදං නමාමහං ඔබත් කුසල් වැඩෙන ආකාරයෙන් නිවැරදිව බුද්ධ පූජාවක් තබන්න බෝධි පූජාවක් සිදු කරන්න කුසල් වඩා ගන්න තෙරුවන් සරණයි නමෝ බුද්ධාය තවත් මෙවැනි අධ්‍යාපනික කරුණු දැන ගැනීමට සහ දිනපතා නැරඹීමට අවශ්‍ය නම් අපගේ channel එක subscribe කර bell icon එක click කරන්න